හායි හැමෝටම ආයිබෝවන්. ඉතින් මගේ කලින් වීඩියෝ එකේ මම ඔයගොල්ලන්ට ඉගන්වනවා වර්තමාන කාලෙදී උක්තය මම අපි එක්කෙනෙක් කට්ටියක් වගේ වුණොත් ආඛ්‍යාතය ඉවර වෙන්න ඕනේ කොහොමද කියලා. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට කිව්වා එකින් එක මම ඒවා ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම් කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් මට හිතුණා මම කියන උක්තය આવොත් ආඛ්‍යාතයේ මී වලින් ඉවර වෙන විදිහ පොඩ්ඩක් වැඩිපුර පැහැදිලි කරන්න. මම කියන උක්තය આવොත් මම කියන උක්තය આવොත් මම පාසල් යමි. ආඛ්‍යාත ඉවර වෙන්න ඕන ළමයි මේ වලින්. හැබැයි වර්තමාන කාලේ කියන්නේ මේ දැන් කරන දෙයක්. ඒක මතක තියාගන්න. අතීතෙත් එක්ක පටල ගන්න එපා. අතීතය ගැන මම වෙනම කියලා දෙන්න. වර්තමාන කියන්නේ මේ දැන්. ඊළඟ එක මම අකුරු දැන් ලියනවා කියලා දැන් ලියන්නේ. එතකොට කොහොමද? මම අකුරු ලියමි. මම කියන උක්තේ පටන් ගත්තොත් ආඛ්‍යාත ඉවර වෙන්න ඕනේ මේ වලින්. මෙන්න මේක තමයි ස්පෙෂල් විශේෂම දේ. මම පන්සල් යමි. මම කියන උක්තය આવොත් ආඛ්‍යාත ඉවර වෙන්න ඕනේ මේ වලින්. එතකොට දැන් මම මොකද කරන්නේ? මම තව වාක්‍යයක් කියනවා. මොකද මම දැන් කරන්නේ? මම උගන්වමි. මේ ගොඩාක් සරල වාක්‍ය. ඊට වැඩිය තව ගැඹුරට ඔයගොල්ලන්ට ඕන නම් ලියන්න පුළුවන්. දැන් තේරුණාද? මම කියන උක්තය આવොත් ආඛ්‍යාත ඉවර වෙන්න ඕන ලියන්නේ මෙන්න වාක්‍ය ටික. ඕගොල්ලන්ටත් පුළුවන් ඕගොල්ලෝ ලියලා තියෙන වාක්‍ය මට කමෙන්ට් කරන් යන්න. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් බයි.